නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, අද අපි සම්බන්ධ වෙන්නේ සිරි සදහම් TV YouTube නාලිකාවේ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය අවස්ථාවට. සිරි සදහම් TV YouTube නාලිකාවේ භාෂිත වික්‍රමපාල තරුණ පුතණුවන් හැම දෙනාගේම ජීවිත සකස් කර ගන්නට ධර්මානුකූලව ඔබට පණිවිඩයක් ගෙනත් දෙන්නට තරුණයෙක් විදියට උත්සාහවත් වෙන අවස්ථාව. ඉතින් අපට සිහිපත් කළේ මේ සිරි සදහම් YouTube නාලිකාවට ධම්ම චින්තාවක් ධර්මානුශාසනාවක් දේශනා කරලා දෙන්න කිය. තරුණයෙක් විදියට මේ ධර්මය තුළින් අනිත් අයගේ ජීවිතයට සැනසෙල්ලක් ගෙනල්ලා දෙන්නට භාෂිත වික්‍රමපාල තරුණ පුතණුවන් මේ නව සමාජ මාධ්‍ය හසුරවන දක්ෂ හැකියාවල් ගොඩක් තියෙන තරුණ දරුවෙක් විදියට තීරණය කිරීම අපි වැදගත් කොට සලකන. ධර්ම චින්තාවට මත්තෙන් ඒ ගැන අපි අගය කොට සලකන්න විනාඩියක් හමාරක් ගත්තේ අපට පේනවා සමාජයේ මේ සමාජ මාධ්‍ය හසුරවන ඇතැම් තරුණ අය මිනිස්සුන්ගේ ඔළුව නරක් කරන, සමාජයේ විකෘති කරන නොයෙක් දේවල් තමයි මේ හරහා ජනප්‍රියත්වයට ඒ අය ඉදිරිපත් කරන්න වැඩි දෙනා උත්සාහ කරන්නේ. කොටින්ම කිව්වොත් රාගය, දේශය, මෝහය අවුස්සනේව තමයි ඒගොල්ලෝ තමන්ගේ ජනප්‍රියතාවයට තෝරාගෙන තියෙන්නේ. නමුත් මේ භාෂිත වික්‍රමපාල තරුණ මහත්මයා සිරි සදහම් TV කියන නමින් මේ YouTube සමාජ මාධ්‍යයක් ආරම්භ කරලා රාග, දේශ, මෝහ සමනය වෙන, අනිත් අයගේ හිත් නිවෙන, සැනසෙන, දෙලොවම දිනන්ට පුළුවන් උපදෙස් ලබා දෙන්න මේ කටයුත්ත ධර්මානුකූලව උපදෙස් ලබා දෙන්න සිදු කිරීම අපි අගය කරනවා. ඉතින් අද අපි මේ සිරි සදහම් YouTube නාලිකාවේ ධම්ම චින්තාව තුළින් මම ඔබට සිහිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ ජීවිතේ අපි කලකිරීම කියන එක නිතර කතා කරනවා. බොහෝ දෙනාගෙන් ඇහුවොත් කලකිරිලා ඉන්නේ කියන. ඇත්තටම අපි කලකිරෙන්න ඕන කුමක් හේතු කොටගෙනද කියන එක ධර්මානුකූලව අපේ බුදුහාමුදුරුවෝ පෙන්නපු ඇත්තටම කලකිරෙන්න ඕන මොකක් නිසාද කියන එක පිළිබඳව පැහැදිලි කරනවා. ඇත්තටම කලකිරීම කියන වචනය විවිධ විදියට ඒ කටයුතුත් එක්ක අපේ බද්ධ වෙනවා. සමහරු තමන් මොනවා හරි කරලා ඒක අසාර්ථක වුණා, මට දැන් කලකිරිලා තියෙන්නේ කියලා. දරුවෝ හදන දෙමව්පියෝ සමහර වෙලාවට දරුවෝ බලාපොරොත්තු වෙන විදියට ඒ අය බලාපොරොත්තු වෙන විදියට වැඩ නොකළා මට මේ ළමයි ගැන කලකිරිලා කියන වචනේ භාවිතා කරනවා. ඉතින් ඒ අවශ්‍ය සමාජයේ කටයුතුත් එක්ක කලකිරීම කියන එක විවිධ විදියට සමාජ ව්‍යවහාරය තුළ භාවිතා කරන බව අපිට පේනවා. රැකියාවක් කරලා ඒකෙන් අපේක්ෂිත මට්ටමක් නැති වුණාම ඒක ගැන කලකිරෙනවා. ඉතින් අද ඒ සාමාන්‍ය සමාජයේ මේ විවිධ දේවල් එක්ක කලකිරෙන අවස්ථා අපිට තියෙනවා. අපි ධර්මානුකූලව ඇත්තටම කලකිරෙන්න ඕන මොකටද කියලා හිතලා බලමු. අපි කවුරුත් දන්න බොහොම ජනප්‍රිය අපේ බෞද්ධ සාහිත්‍යයේ තියෙන කලකිරීම තමයි සිද්ධාර්ථ කුමාරයාගේ ගීගය කලකිරීම. දැන් මේ සමාජයේත් අපිට පේනවා
සමාජේ නොඑක් අය ජීවිතේ කලකිරිලා කියලා කියනවා ආවාහ විවාහ වෙච්ච අය. අර මං මුලින් කිව්ව විදිහට විවිධ ක්ෂේත්‍රවල ඒවා ඇත්තටම අනවබෝධය නිසා ඇති වෙන කලකිරීම. ඇත්තටම අපි කලකිරෙන්නට ඕන අවබෝධයක් තුලින්. ඒකට සිද්ධාර්ථ කුමාරයා කලකිරුණේ ජීවිතයේ මේ කාටවත් නවත්තන්න බැරි කාරණා පිළිබඳව අවබෝධයක් ඇති කරගැනීම. මහල්ලෙක් දැක්කා. මහල්ලෙක් දැක්කම එයා කල්පනා කළා මේ මහලු වෙන එක මටත් අනිවාර්යෙන් මොහොන දෙන්න වෙනවා. මේක නවත්තන්න ක්‍රමයක් නැහැ. කාටවත් බෑ. ඒ නිසා මේ ජීවිතයේ යථාර්ථයත් එක්ක කලකිරීම තමයි ඇත්තෙන්ම අපි වැදගත් කොට සලකන්නේ කලකිරෙන. ඒ කලකිරෙනවා කියන්නේ මොනවත් කරන්න නැතුව ඉන්නවා කියන එක නෙමෙයි. දැන් අපේ සමාජේ කලකිරුණයි කිව්වහම ඒක නිකන් මානසික ව්‍යාධියක් නේ. ඇතැම් වෙලාවට වෛද්‍යවරු හම්බ වෙන්නත් වෙනවා. ඉතින් ඒ වගේ කලකිරීම නෙමෙයි. කිසිවක් නොකර නාන්නේ නැතුව, කන්නේ නැතුව, කොණ්ඩේ කපන්නේ නැතුව අක්‍රීය මිනිහෙක් විදියට ඉන්න එක නෙමෙයි මේ කලකිරෙනවා කියන්නේ. යමක් පිළිබඳ යථාර්ථයෙන් දැක්කහම ඒකට විසඳුමක් හොයන එක තමයි කලකිරීම තුළින් කරන්න ඕනේ. බණ පොතේ හොඳ උදාහරණ කතාවක් තියෙනවා. රට්ටපාල කියලා තරුණයෙක් හිටියා බුදුහාමුදුරන්ගේ කාලේ. කෝරව්‍ය කියන රජතුමාගේ රාජ්‍යයේ තමයි මේ රට්ටපාල තරුණයා හිටියේ. එයා තරුණ කාලේ පැවිදි වුණා. ඒක දිග කතාවක්. විනාඩි කිහිපයක් ඇතුළත මේ ඔක්කොම විස්තර කරන්න අපිට බැරි නිසා ඔබ කවුරුත් අහලා බොහොම පුරුදු බණ කතාවක් මේක. ඉතින් ඒ නිසා මේ රට්ටපාල කුමාරයාත් බොහොම අමාරුවෙන් ගෙදරින් අවසර ගත්තේ. මහා ලොකු ධනයක් තිබිච්ච සිටුවරයෙක්ගේ පවුලක එකම පුතා. තරුණේ නව යෞවනයේ හොඳ ජව සම්පන්න ආරෝහ පරිණාහ දේහ සම්පත්තියක් තිබිච්ච සියලු භෞතිකමය සම්පත් වලින් අඩුවක් නැති තරුණේ. බොහොම අමාරුවෙන් අවසර අරන් මහාන වුණේ. මහාන වෙලා අවුරුදු කිහිපයකට පස්සේ තමන්ගේ උපන් ගමට ආවා. ඒ ආවට පස්සේ කෝරව්‍ය රජතුමා ඒ රටේ රජුරවන්ට මුණ ගැහෙනවා. රජුරවන්ගේ උයන ඉද්දි මේ රට්ටපාල හාමුදුරුවෝ. රජුරෝ රට්ටපාල හාමුදුරන්ගෙන් අහනවා ස්වාමීනි මිනිස්සු මහාන වෙන්නේ ජීවිතේ කලකිරෙන්නේ රජුරෝ දන්න විදියට මෙන්න මේ කාරණා කියලා රජුරෝ කාරණා කිහිපයක් කියනවා. 4ක් 5ක් වගේ මගේ බණ පොතේ සඳහන් වෙන්නේ ඒක. ඒ මොකද මිනිස්සු ජීවිතේ කලකිරෙන අවස්ථා රජුරෝ කියනවා. එකක් වයසට යනකොට ජීවිතය ගැන කලකිරෙනවා. ජරාවටපත් වෙනකොට. නමුත් මම දන්න විදියට රට්ටපාල හාමුදුරනේ ඔබ වහන්සේ මහාන වුණේ තරුණ කාලේ. එහෙම වයසට ගිහිල්ලා නෙමෙයි, බැරි වෙලා නෙමෙයි. දැන් අපි හුඟක් වෙලාවට අර තරුණ අපිට පේනවා වයසට යනකොටනේ ගොඩක් අයට ජීවිත අවබෝධය එන්නේ. අවබෝධය එනවට වඩා ඉතින් ඒක ඊගාවට ඒකට මුහුණ දෙන්න හිත රවට්ට ගන්න හදනවනේ. ඒ නිසා රජුරෝත් කියන්නේ ඒක වයස ජරාවටපත් වෙනකොට ඇතැම් අය මහාන වෙනවා. දැන් අර තරුණ කාලේ වගේ කිසිම දෙයකින් සතුටු වෙන්න බෑනේ මේ ලෞකිකමය මේ එහෙම නැත්නම් මේ පසින්දුරන් මගින් ලබන දේවල් වල. එතකොටත් පැවිදි වෙනවා. මේ බෞද්ධ සමාජයේ පැවිදි වෙන එක විතරක් නෙමෙයි මේවා බුද්ධ කාලයට ඉස්සෙල් ඉඳලාම විශේෂයෙන්ම මේ පෙරදිග සංස්කෘතියේ ඉන්දියාවේ තිබිච්ච ඒවා. ඒ නිසා රට්ටපාල හාමුදුරන්ට කියනවා කෝරව්‍ය රජතුමා මන් දන්න විදියට ඔබ වහන්සේට මේ එහෙම ව්‍යාධි ජරාවටපත් වීමේ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. වයසට ගියේ නෑනේ මේ තරුණයෙක් විදියට හිටියේ. දැනුත් තරුණයිනේ ඔබ වහන්සේ. ඒ නිසා ඒකත් නෙවෙයිනේ ඔබ වහන්සේට මේ කලකිරෙන්න හේතු වුනේ. දැන් සාමාන්‍යයෙන් පැවිදි වෙනවා කියන්නේ කලකිරිලා පැවිදි වෙනවා කියලානේ අපි කියන්නේ. කලකිරෙනවා කියන්නේ මේ එපා වෙලා කියන එක නෙමෙයි. යථාර්ථය දැකීම ඇත්තටම ධර්මානුකූලව කලකිරෙනවා කියන්නේ. ඊගවට රජුරු අහනවා හාමුදුරුවනේ මේ සමහර මිනිස්සු ජීවිතේ කලකිරිලා පැවිදි වෙන්නේ ව්‍යාධිය ඇති වුණාම ලෙඩ දුක් නිසා. ලෙඩ හැදුනාම ඒව සනීප කරගන්න බැරි ලෙඩ වුණාම ඉතින් නොඑක් ආබාධ කයට ඇති වුණාම ඊට පස්සේ ඒගොල්ලෝ තීරණය කරගන්නවා සමාජයෙන් ටිකක් අයින් වෙන්න. ඒ නිසා ඇතැම් අය ඒ කාලෙත් පැවිදි වෙලා තියෙනවා. දැනුත් සමහර විට එහෙම වෙන්න පුළුවන්. ව්‍යාධිය ඇති වුණාම කලකිරෙනවා ජීවිතය ගැන. ඔබ වහන්සේට එහෙම ප්‍රශ්නකුත් නැහැ. අපි දන්න විදියට ඔබ වහන්සේට කිසිම ලෙඩක් නැහැ, නිරෝගී. ඒ වගේම හාමුදුරුවනේ සමහර අය මහාන වෙනවා තමන්ගේ ඥාති පරිහානිය සිද්ධ වුණා.
ඉතින් මම දන්න විදියට හාමුදුරනේ ඔබ වහන්සේට එහෙම කිසිම ඥාති පරිහානියක් නැහැ. අම්මා තාත්තා ඉන්නෝ, ඥාතීන් ඉන්නෝ, මේ නුවර ඉන්නේ ඔබ වහන්සේගේ අය. ඒ නිසා ඔබ වහන්සේට එහෙම ප්‍රිය විප්‍රයෝගයක් ඇති වුණෙත් නැහැ කලකිරෙන්න ජීවිතේ. ඒ නිසා ඔබ වහන්සේ පැවිදි වුණේ ඒකත් හේතු කොටගෙන නෙමෙයි. ඊගාවට රජුරෝ කියනවා ඇතම් වෙලාවට හාමුදුරනේ මිනිස්සු මහාන වෙනවා තමන්ගේ ධන හානියක් වුණාම, පිරිහුණාම ධනෙ වස්තුවෙන් පිරිහුණා. ඉතින් මම දන්න විදියට හාමුදුරනේ ඔබ වහන්සේගේ නමත් රට්ටපාල. ඒ කියන්නේ රටක් පාලනය කරන්න පුළුවන් කියන එක. මේ රටේ මගේ භාණ්ඩාගාරේ සල්ලි නැති වුණොත් ඔබගේ දෙමව්පියන්ගේ තියෙන වස්තුවෙන් පුළුවන් ඔබට මේ රට ගෙනියන්න. ඒ නිසා ඔබට එහෙම ධන පරිහානියකුත් නැහැ. එමනම් කොහොම ඇයි හාමුදුරනේ ඔබ වහන්සේ මහාන වුණේ? මේ කියන වයසට යන එකක හේතු කොටගෙනත් මිනිස්සු මහාන වෙන එකට අපි කියන්නේ ව්‍යාධියට මේ ජරාවටපත් වෙනවා කියලා. ඊගාවට ලෙඩ හේතු කරගෙනත් මිනිස්සු කලකිරෙනවා ජීවිතේ. ඒකට අපි කියන්නේ ව්‍යාධිය නිසා කියලා. ඊගාවට ඥාති පරිහානිය තමන්ගේ ඥාතීන් මොනවා හරි හේතුවක් නිසා විනාශ වෙලා දැන් මේ ඊයේ පෙරේද අපි දැක්කනේ අර මියන්මාරේ භූමිකම්පාවක් ඇති වුණා. අපේ රටේ දැන් මීට අවුරුදු ගානකට කලින් සුනාමිය ඇති වුණා. දැන් පලස්තීනයේ වගේ රටවල් වල බෝම්බ ගාලා යුද්ධ මිසයිල ගාලා ඔක්කොම විනාශ වෙලා යනවා. ඒ වගේ තමන්ගේ සියලු දෙනා නැති වෙලා ගියාම කලකිරෙනවනේ මිනිස්සු ජීවිත. දැන් රට්ටපාල හාමුදුරන්ට එහෙම ප්‍රශ්නකුත් නැහැ. ඒ වගේම ධනෙන් පරිහානියට නම් මිනිසුන්ගේ තියෙන සේසතම ඔය නොඑක් ජාවාරම් වලට අහුවෙලා දැන් මේ කාලේ නම් අපිට පේනෝනේ නොඑක් හූදු ක්‍රීඩා තියෙනවා. අච්චර මෙච්චර හම්බ වෙනවා කියලා OTP නම්බරේ වන්න කියලා ඔය නොඑක් අද කාලේ මිනිස්සු අයථා විදියට සල්ලි හම්බ කරනවා. තණ්හාව නිසා අර වැඩිපුර හොයන්න යෑම නිසා අසීමාන්තික ආශාව නිසා තියෙන දේත් නැති කර ගන්නට. එහෙම වුණාමත් අන්තිමට ඒගොල්ලොන්ට ඉතින් ජීවිතේ එක්ක සියදිවි නසා ගන්න වෙනවා. එහෙමනේ කලකිරුණාම අපේ අය හොයන උත්තර. නමුත් ඒ කාලේ නම් ජීවිතේ එවැනි හරි පරිහානියක් වුණාම වනගත වෙලා මේ බණ භාවනා කරලා හරි ජීවිතේ සනසිල්ල හොයලා. ඒ නිසා එහෙමත් මහාන වෙලා තියෙනවා. ඒ නිසා රට්ටපාල ආමුදුරන්ට ඔය කියන කාරණා හතරම නෙවෙයි මහාන වෙන්න හේතු වෙලා තියෙන්නේ. රජුරු ඇහුවම රට්ටපාල ආමුදුර කියන මහරජතුමනි මට ඔය එකක්වත් නෙවෙයි හේතු උනේ. ඔය එකක්වත් මට කලකිරෙන්න හේතු උනේ නැහැ. එතකොට රජුරු ආන මොකද ඔබ වහන්සේ පැවිදි වුනේ? රජතුමනි මං බැලුවා මේ ලෝකේ අද්දුවන් ජීවිතේ නවතින්නේ මේ ජීවිතය කියන්නේ මහා සාගරයක් වගේ ජල පහරක් වගේ එකක්. නවතින ජීවිතයක් නෙවෙයි. නොඑක් දේවල් ජල පහරක් කියන එක නවතින්නේ ගලාගෙන යනවා හැල හැප්පීම් නොඑක් දේවල් පෙරලගෙන විනාශ කරගෙන අහුවෙන ඒවා පොඩි පට්ටම් කරගෙන එහෙම යන එකක්. ඉතින් මේ සසර කියන්නේ ජීවිතය කියන්නේ ඒ වගේ නොනැවතී යන එක. මේකට විරාමයක් නැහැ. නොඑක් ඒවට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා මං හිතුවා මං ජීවිතේ කලකිරුණේ ඒ වගේ මහා අද්දුවන් නැවැත්මක් නැති මේ ජීවිතේ මොකක්ද කියලා හිතලා ඒ නැවැත්ම හොයාගන්නයි මං කලකිරුණේ ජීවිතේ. ඒකයි පැවිදි වුනේ. ඊගාවට අත්තානෝ ලෝකේ අනබිස්සරෝ මේ ලෝකේ අපිට රැකවරණයක් නැහැ. අර කියන ජරා ව්‍යාධි මරණ වලින් අපි බේරගන්න කවුරුවත් නැහැ. අපි හිතාගෙන හිටියට අපි සමහර ඒවායිදි කියනවා අරයා ඉන්නෝ මෙයා ඉන්නෝ. සමහර අය අපිට කියනවා බය වෙන්න එපා මං ඉන්නවා ඔයාගේ ඕන දෙයකට කියලා. මේවා තියෙනවා අරව තියෙනවා ජීවිත රක්ෂණ දානවා කියලා අපි නොඑක් ඒවා කරනවා. නොඑක් ඒවා ඔය අද වාණිජ සමාජයේ තියෙනවනේ අපිට. නමුත් මේ මොනව තිබුණත් අපේ ජීවිතේ මුහුණ දෙන යථාර්ථයට වයසට යන එක නවත්ත ගන්න, ලෙඩ වෙන එක නවත්ත ගන්න, මැරෙන එක නවත්ත ගන්න. ඒ කිසිම කෙනෙකුට බෑ, මොනම ජගතෙකුටවත් ඒව පාලනය කරන්න බෑ. ඒ නිසා මම කලකිරුණ ජීවිතය ගැන එහෙම ජීවිතයක් මේක. තුන්වෙනි කාරණාව රට්ටපාල හාමුදුරුවෝ කියනවා ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. රජතුමනි මේ ලෝකෙ මිනිස්සුන්ට ඇති වෙන්නේ නැහැ කොච්චර තිබුණත්. මේ ජීවිතේ කොච්චර තියෙන කෙනා වුණත් බලන්නේ තව චුට්ටක් හරි වැඩි කරගන්න. අද සමාජෙත් අපිට වෙලා තියෙන එක. දැන් මේ අල්ලස් කොමිෂන් අපරාධ විමර්ශන ඒව කී මේ දවස්වල අපිට පේනවා සමාජයේ ප්‍රවෘත්තියක් බැලුවාම මේවට අරගෙන යන්නේ නැති අයද නේ? තීවිච්ච අය. සමහර අයට ඕනවටත් වැඩිය පරම්පරා ගානකට ජීවත් වෙන්න තිබිලත් මේ පොදු දේවල් තව තවත් විනාශ කරලා තියෙනවා.
නොමිනිස් ගුණයෙන් යුක්තව අවශ්‍යතාවයට නෙමෙයි කෑදරකමට. එනිසා මිනිස් ස්වභාවය සිතේ ස්වභාවය තමයි ඇති වෙන්නේ නැති එක. එනිසා මට ඕන වුණා මේවට මං කලකිරුණා. මේ වගේ චිත්ත සංතානයක්ද අපට තියෙන්නේ කියලා. එනිසා මම මෙන්න මේවට උත්තර හොයන්න තමයි පැවිදි වුණේ කලකිරුණේ ජීවිතය ගැන කියලා. ඉතින් ඒ නිසා අපිට කලකිරෙන්න නොයෙක් හේතු තියෙනවා. කලකිරුණාම අපි ඒවට උත්තර හොයන විදි තියෙනවා. අද සමාජෙ මොනවට හරි කලකිරුණාම ජීවිතේ තව කෙනෙක් විනාශ කරගෙන තමනුත් විනාශ වෙන ඒවනේ අපිට පේන්නේ සමාජෙ. අනිත් කෙනාට වෙඩි තියයි, පීයෙන් අනේ, ගඟේ පනේ, මුහුදේ පනේ, බෙල්ල මිරිකයි, ගිනි තියයි. ඇත්තටම ඒ වගේ සාමාන්‍ය දේවල් වලට නෙවෙයි අපි කලකිරෙන්න ඕන. ඒවා අපේ විවහාරයේදී මිනිස් පුදුන් මිනිස් විදියට අපි එහෙම භාවිතා කරන මේකෙන් කලකිරුණා මට එපා වුණා කියලා. ඒවෙන් ජීවිතේ පලා යන්න නෙවෙයි ඒවා සාමාන්‍ය දේවල්. ඇත්තම අපි අමුයේ තියෙන ප්‍රශ්න මොනවද? වයසට යන එක, ලෙඩ වෙන එක, මැරෙන එක. මේවට උත්තර තියෙනවද කාගේවත් ළඟ? නෑ. ඒ නිසා අපි කලකිරෙන්න ඕන. ධර්මානුකූලව රට්ටපාල හාමුදුරුවෝ කියපු විදියට බුදුහාමුදුරුවෝ සිද්ධාර්ථ කුමාරයා විදියට උත්තර හොයන්න උත්සාහ කළේ ඇත්තම ප්‍රශ්නන් ඒවා. ඒ නිසා ජීවිතේ අපි කලකිරෙන්න ඕන. යථාර්ථය සොයාගන්න, දැනගන්න, අවබෝධ කරගන්න මිස වෙනත් తాවකාලික පැලස්තර විසඳුම් වලට නෙවෙයි අර හිසේ අමාරුවට කොට්ටේ මාරු කරනවා කියන විවහාරයට අනුව මේ සාමාන්‍ය ජීවිතයේ වෙන අටලෝ දහමට මෝන දෙනේවට කලකිරෙන්න නෙවෙයි. එනිසා අද මේ සිරි සදහම් YouTube නාලිකාවට සවන් දෙන පින්වත් ඔබ හැම දෙනාටම අපි සිහිපත් කරන් ජීවිතය ඇත්තටම කලකිරෙන්න ඕන මේ පොඩි පොඩි කාරණාවලට නෙවෙයි. කලකිරෙනවයි කියන්නේ ප්‍රශ්න වලින් පලා යන එක නෙවෙයි, ඒවට උත්තර හොයන එක. උත්තර හොයනවයි කියන්නේ අනුන්ටත් Tamanටත් හානියක් නොවන කාටත් සනසිල්ල ඇති කරන උත්තර හොයාගන්න එක. ඒ නිසා ජීවිතයේ ඇත්තම ප්‍රශ්න එදත් අදත් මතුවටත් තියෙන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නපු ජාති ජරා ව්‍යාධි මරණ කියන ප්‍රශ්න. ඒ නිසා අපි ජීවිතය ගැන ඒ කලකිරීම ඇති කරගන්න ඕන. කලකිරීම කියන්නේ අවබෝධය ඇති කරගෙන ඒවාට මුහුණ දෙමු. ඔබ හැම දෙනාට මේ සඳහා මේ සද්ධර්ම දේශනාව ප්‍රඥාව බෝධය පිණිසම උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා තබා ගමු.